අපේ මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටියත් අපේ මව් රටේ සම්ප්‍රදායන් අපි හදවතේ ඉහළම තැනක රඳවාගෙන ඉන්නේ. ශ්‍රී ලාංකික නිවසක අලුත් අවුරුද්ද දිගහැරෙන්නේ තෙලෙන් බෙදෙන කැවුම් කොකිස් වල සුවඳින්, ආදරයත් එක්ක අතින්ම හදාගත්ත අලුවා මුං කැවුම් වල රස සුවඳත් එක්ක. මමත් ගෙදරදිම රස කෙවිලි කීපයක් හැදුවේ මේ සුන්දර අලුත් අවුරුදු සැමරුමට මගේම රසයක් එකතු කරලා අලුත් අවුරුද්දේ ආරම්භය තවත් ආදරණීය කරන්න. ඇතුළතින් මෘදු බවක් සහ පිටතින් රන්වන් පැහැයක් තියෙන නාරං කැවුම් කියන්නේ ඉවසීම සහ කුසලතාවය පෙන්වන ආදරයේ සංකේතයක්. නාරං කැවුම් සම්ප්‍රදාය මිහිරියාව සහ පරම්පරා ගණනාවක් පුරා පැවතෙන ආදරය පෙන්වු කරනවා. විදේශීය රටක වුණත් අපි අපේ සම්ප්‍රදායන් සහ උරුමයන් රැකගනිමින් ඉදිරියටත් පවත්වාගෙන යන විදිය නම් හරිම ලස්සනයි. ශ්‍රී ලංකාවෙන් දුරස්ව හිටියත් මේ ජීවත් වෙන හැම ශ්‍රී ලාංකිකයෙක්ම අලුත් අවුරුද්දට සූදානම් වෙන්නේ හරියට ලංකාවේ ඉන්නවා වගේ හැඟීමකින්. මේ දේවල් රස විඳින අපිට ඒක කෑමක් විතරක්ම නෙමෙයි. පරම්පරා ගණනාවක ආශිර්වාදයන් සහ මතකයන් අලුත් වෙන සුන්දර සැමරුමක්. මේ සුන්දර දේශයේ ඉඳන් අපි අපේ අවුරුද්දට සූදානම් වෙන්නේ මේ රට අපිට ලබා දීලා තියෙන හැම දෙයකටම ගරු කරමින් ස්තුතිවන්ත වෙමින් සහ මේ රට ලස්සනට රැක බලා ගන්න පොරොන්දු වෙමින්. හැමෝම කන්න කැමති ලස්සන හැඩයක් සහ රසයක් තියෙන කොකිස් කියන්නේ නම් අවුරුද්දට නැතුවම බැරි කැවිලි වර්ගයක්. මමත් ලේසියෙන්ම මේ සියුම් වුණත් ටිකක් සංකීර්ණ ක්‍රන්චි කොකිස් ටිකක් හදලා ගත්තා. මේ රටේ ඍතු මාරුවත් එක්ක සීතල සුළඟක් එක්ක වින්ටර් එක පටන් ගන්න ලං වෙද්දී අපිටත් ඔන්න අලුත් අවුරුද්දක් ලැබලා අලුත් ආරම්භයක් එක්ක අලුත් අවස්ථාවන් ගොඩක් ලබා දෙන්නයි හදන්නේ. මෘදු සුවඳකින් සහ ලස්සන හැඩයකින් මම අලුව ටිකකුත් හදලා ගත්තේ. එයින් පාරිශුද්ධත්වය සහ සමෘද්ධිය සංකේතවත් කරන නිසා අවුරුදු මේසයට තියෙන්න ඕනේ කියලා මට හිතුණ නිසා. අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් හැකියාවන් ඔප්නංවන්න අපිට අවස්ථාවන් ලබා දෙන ජීවිතයේ තවත් ලස්සන ආරම්භයක්. ලෝකෙ කොතනක හිටියත් පරම්පරාවෙන් පරම්පරාවට මේ සම්ප්‍රදායන් රැකගෙන ඉදිරියටත් ගෙනියන එක නම් ගොඩක් වටිනවා. මේ හදන හැම කැවිලි වර්ගයකින්ම අපි අපේ මුතුන් මිත්තන්ගේ උරුමයන් සහ සිරිත් විරිත් ඉදිරියටත් ගෙනියනවා. ඔස්ට්‍රේලියාවේ තියෙන ලෑන්ඩ්ස්කේප්ස්, කඳුපන්ති සහ ඝන කැලෑවන් සංචාරයේ දෙන්න කැමති අපි වගේ අයට නම් සුන්දර පාරාදීසයක් වගේ. බකිනි මලක හැඩයට මම මේ හදාගත්ත බකිනි කැවුම් පිටතින් ඝන හැපෙන සුළු ගතියක් තිබුණත් ඇතුළතින් මෘදු බවක් තියෙන රසවත් කෑමක්. අවුරුදු මේසේ ලස්සන කරගන්න මේ වගේ බකිනි කැවුම් ටිකක් ලේසියෙන් හදාගන්න පුළුවන්.
ඔස්ට්‍රේලියාවේ තියෙන මේ කහපාට කැනෝලා යායවල් ඍතු වෙනස සංකේතවත් කරන ස්වභාව ධර්මයේ තවත් සුන්දර නිර්මාණයක්. අලුත් අවුරුදු මේසය සම්පූර්ණ කරගන්න මම චොක්ලට් කේක් එකකුත් ලස්සනට හදලා ගත්තේ. ඒක හැමෝම ඕනම අවස්ථාවක කන්න කැමති රස කෑමක් නිසා. අපි ගොඩක් ආදරය කරන මේ රටේ සුන්දරත්වය ගොඩක් වැඩි වෙන්න මේ උසගස් තියෙන වනාන්තර, වංගු සහිත ගංගා සහ කඳු පන්ති දායක වෙලා තියෙනවා. ඔන්න ඉතින් අපි සුබ මොහොතින් කිරි උතුරවලා අලුත් අවුරුද්ද සමෘද්ධිමත් සහ වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. කිරිබත් සහ කැවිලි වලින් පිරිච්ච මේසයක් වටේ පවුලේ හැමෝම එකතු වෙලා කෑමවල රස විඳලා තෑගිත් බෙදාගෙන අලුත් අවුරුද්ද පටන් ගන්න එකම අපේ ජීවිතවලට ආශිර්වාදයක් වෙනවා. අපිත් සිංහල දමිළ අලුත් අවුරුද්ද මේ විදියට සමරන්නේ අපේ සම්ප්‍රදායන් රැක ගනිමින් මේ සුන්දර භූමියේ සුන්දරත්වයත් නරඹමින්. ඔස්ට්‍රේලියාවේ විවිධ වූ භූදර්ශන හරහා යන අපිට ඒ හැම ගමනකදීම කලින් නොදකපු තවත් ලස්සන දර්ශනයක් දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඔන්න ඉතින් කැන්බරාවල ඉන්න ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා සම්ප්‍රදාය සහ එකමුතු බව පිරුණු අවුරුදු උත්සවයකුත් පැවැත්වුවා. කඹෑදීම, කණාමුට්ටිය බිඳීම සහ සංගීත කුඩු තරඟය වගේ විනෝදකාමී තරඟ ගොඩකට සහභාගී වුණ ලොකු පොඩි අයගේ හිනාවෙන් කෑ ගැසීමෙන් මේ උත්සවය ගොඩක් ලස්සන වුණා. මේ අවස්ථාව හැමෝටම විනෝදය ගෙනාව විතරක්ම නෙමෙයි. එකිනෙකා සමග තියෙන බැඳීම් ශක්තිමත් කරගන්නත් උදව් වුණා. තරඟවලට පස්සේ හවස් වරුව ලස්සන වුණේ ලොකු පොඩි අයගේ උඩරට නැටුම්, දමිළ නැටුම් සහ විවිධ වූ සංගීතාංග වලින්. ශ්‍රී ලාංකිකයන් විදියට එකතු වෙලා මේ වගේ සංස්කෘතික අංගයන් පවත්වන එක අපේ බැඳීම තවත් වැඩි කරන්න උදව් වෙනවා.
ඔස්ට්‍රේලියාවේ ඉපදුණු හෝ හැදී වැඩුණු ශ්‍රී ලාංකික කුඩා දරුවන් සහ තරුණ තරුණයින් මේ වගේ ලස්සන සංස්කෘතික අංගයන් ඉදිරිපත් කරන එකම ආඩම්බරයට කරුණක්. මේ රට හැම පැත්තෙන්ම හරිම විශේෂයි. බලන හැම පැත්තකම හරිම ලස්සන දර්ශන. කොළ පාට කඳු යායවල්, නිල් පාටින් දිලිසෙන දොළ පාරවල් වගේම නිල් අහස හරියට චිත්‍රයක් වගේ. අලුත් අවුරුද්දට සමගාමීව ඩිනර් ඩාන්ස් එකකුත් සූදානම් කරලා තිබුණේ තවදුරටත් ශ්‍රී ලාංකික අපිට එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් වෙන්න. ලොකු පොඩි හැමෝම මේ ඉවෙන්ට් එකට සහභාගී වෙලා හොඳින් විනෝද වුණේ හරියට එක පවුලක් වගේ. ඉතින් ඔන්න ඔය විදියට අපි ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ඉඳන් අලුත් අවුරුද්ද සමරුවා. ඔයාලා හැමෝටමත් සාමය සතුට සෞභාග්‍ය පිරි සිංහල දමිළ අලුත් අවුරුද්දක් අපි ප්‍රාර්ථනා කරනවා. නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබට සුබ සතියක්.